කොහොමද ළමයි ඉතින් සුබ දවසක් අද දවසෙන් ටිකක් මම ඔයාලත් එක්ක බෙදා ගන්න අරන් එනවා පොඩි වීඩියෝ ක්ලිප් ටිකක්. ඉතින් අද අපි මේ යනවා මේ මීගමේ තියෙන ස්පා සුපර් මාකට් කියලා මේ සුපර් මාකට් එකක් තියෙනවා ඒකට. ඉතින් මම කලින් මේ නෙගම්බෝල් තියෙන එකට ගිහින් තිබ්බේ නෑ. මම කලින් ගිහින් තිබ්බේ සීදුවේ තියෙන එකට. ඉතින් මේක මීට වඩා ටිකක් ලොකුයි. ඉතින් ඔය යන ගිහිල්ලා ඒ අතරමඟ මේ පර්ෆියුම් ටිකක් තිබුණා. ඉතින් මේ පොඩ්ඩක් මම බැලුවා මොකද මගේ ස්ටෝර් එකක් තියෙනවා පර්ෆියුම් මම කරනවනේ ඔන්ලයින්. ඉතින් මේකෙත් ටිකක් ගණන් අඩුවට තිබ්බා. හොඳ කලෙක්ෂන් එකක් තිබුණා මෙතනත්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් බැලුවා අපි එතන මිල ගණන් එහෙම බලලා. ඔය ගෝල්ඩ් එක එහෙම උනේ 900 ගාණක් වගේ තමයි මේක නෑ මේක මේ මොනවාට බ්ලැක් නයිට් එක 1500ක් වගේ උනේ. ගෝල්ඩ් එක තිබ්බ 850ට 900 ගාණක් 50කට වගේ තමයි මතක. ඉතින් මේ ඒ වයිත් පොඩ්ඩක් මිල ගණන් බලලා ඉතින් මම අද ප්‍රධානව මෙතෙන්ට ආවේ මේ වැඩ දෙක තුනක්ම කරගන්න. ඒකෙන් එක වැඩක් ප්‍රධාන වැඩක් තමයි මම ඒ අතර මේ ඔයාලට මේ ටික පෙන්නගෙන යන්නම් නිකන්. මේ ඒ ගැන කියන අතර මට අසනීප වුණා. මගේ රතක් පොඩ්ඩක් කිරිවැන්න ගතියක් තිබ්බා. ඉතින් ඒකයි ඒ ප්‍රශ්න ඔක්කොම තියලා දැන් ඒකට බෙහෙත් කරන ගමන් ඉන්නේ. මේ ඉතින් මේ මගේ ඇඟේ මේ ලේ අඩු. ඒ කියන්නේ හිමොග්ලොබින් මදි කියලා ડોක්ටර්ස්ලා ඉතින් රිපෝට් බලලා ඒවා කරලා කිව්වා. ඒ අදාළ මේ පරීක්ෂණ කරාම ඉතින් ඕක මට මේ පොඩි බය කියන්නේ අපේ දෝනිව හම්බෙන්න ඉතිත් පොඩ්ඩක් ඒ ප්‍රශ්නේ ආවා. ඉතින් ඒ නිසා ඉතින් ඒ දවස්වල ඒවා ටැබ්ලට් අරගෙන ඒව ඉතින් ඒක රිකවර් වුණා. ඊට පස්සේ ඉතින් ඕවා ගැන හිම ලොකුවට බැලුවෙත් නෑ. ඉතින් මේ ළඟදී මේ අසනීප නිතර වෙනකොට මේ රිපෝට්ස් මේ කරලා බලද්දි තමයි ඒවෙන් තමයි හුනේ මේ එයාලා කිව්වේ ડોක්ටර්ස්ලා කියන්නේ ඇඟේ ලේ මදි. ඉතින් මේ ඒ නිසා මේ මොනවා හරි ඉතින් එයාලා කිව්විති ඔය හරක් මස් පීපුදු ඒ වගේ දේවල් ඉතින් කන්න කියලා. මම ඉතින් හරි අකමැති ඒක අර හරක් මස් කියන එකට මම හරි අකමැති ළමයි කාලා නැත්te නෑ කාලා තියෙනවා. ඒ වුණාට අර ඒකේ කිරි රසක් එනවනේ. ඉතින් ඒ රසට මම එච්චර ආස නෑ. ඉතින් ඒක මම එහෙම ඒකට ඇත්තටම ප්‍රිය නෑ. මට කන්නත් බෑ කලින් මේ ඇලර්ජි වෙනවා. උරු මස් හරක් මස් දැන් නම් එහෙම නෑ. ඒ වුණාට මේ මං හරක් මස් කියන එක අපේ සාමාන්‍ය ගෙදර පොඩි අය අනිත් අයත් එහෙම ලොකු එහෙම භාවිතයක් නෑ. තැනකට ගියාමත් එහෙම මේක අපි එච්චර පාවිච්චි කරන්නේ නෑ ඉතින්. ඒ වුණාට ඉතින් දැන් මේ බෙහෙත් වල මේකට ඉතින් වෙන විකල්පයක් නෑ. ඉතින් මේ දැන් මගේ වයසයි ඔක්කොම එක දැන් අපි අවරට යන කාලෙනේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේ ඒ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ හින්දා මම ඉතින් අද මේ සුපර් මාකට් එකේ මේකේ තියෙනවා නම් හොඳට මේ හරක් මස් පීකුදු එක ඒ කියන්නේ පාර්ට්ස් වෙනම හරක් මස් උනත් කුකුල් මස් උනත් එහෙම හරි පිරිසිදුව ලස්සනට හොඳ ෆ්‍රෙෂ් පිටින් දාලා තියෙනවා. ඉතින් මම ඒකට තමයි ගියේ මේ එතෙන්දී අපි ලසන්‍ය එකක් try කරලා බැලුවානේ. ඇත්තම මේක නම් එච්චර හරි නෑ. ගොඩක් ඒ කියන්නේ ගන්න මොහොත් නෑ. ඒකෙත් තිබ්බේ බීෆ් එක. චිකන් එක තිබ්බේ නෑ. බීෆ් එක නම් හරි නෑ ළමයි. කෑවට අපි වැඩි එහෙම කෑවෙත් නෑ. මේ තව අයිස්ක්‍රීම් දෙකක් ගත්තා. ඒක නම් හොඳයි. ඒක නම් කෑවා. මේ ඉතින් ওই මස් ටික තියෙන තැන මේ තියෙන චිකන්. මේ ඒරියා එකේම තියෙන චිකන් පාර්ට්ස්. ඒවා හොඳ ෆ්‍රෙෂ් පිට තියෙනවා. ඒ නිසා තමයි මම ඒකට ගියේ. මේ අනිත් එක ගානත් පොඩ්ඩක් අර අනිත් ඒ තැන් වලට වඩා දැන් මේක මස් කඩේ මේ එවෙලේ ෂොප් එකකින් ගන්න එක පුළුවන්. ඉතින් අර ඒ වගේ ෂොප් තිබි අපි එළියට ආපු වෙලාව අනුව මේ ඒ ෂොප් වල බඩු ඉවරයි. ඉතින් ඒ නිසා තමයි මම මේකට ආවේ. සාමාන්‍ය උදේවරුේ 12න්ට කලින් වගේ මේ මස් එවෙලේ මස් දාන කඩවල් වල ඒ කරන ඒවයි මේ මෙහි පැත්තේ ඉවර වෙනවා එහෙම. 12න් පස්සේ එහෙම ඉතින් එහෙම තියෙන්නේ නැහැ ගොඩක්. යාළුවා එදිනදා ඒවනේ දාන්නේ ඉතින්. ඒ නිසා මේ මෙතන තමයි සාමාන්‍යයෙන් ටිකක් හොඳට මේ අනිත් කාගේල් ස්කීල් සුපර් වගේ ඒවා ඉතින් හරක් මස් එහෙම නැහැ. ඉතින් ඒ නිසා තමයි මම මේකට ආවේ. දෝනිත් එක්ක ආවා. ඉතින් ඔහොමම මේ මෙතන හොඳ වැරයිටි එකක් තියෙනවා ඉතින්. මේ ඉතින් කුකුල් මස් එකේ උනත් චූටි අර පොඩි නිකන් ග්‍රේඩ් කරපු එකේ ඉඳලා මේ ඕනම විදියකින් ගන්න තියෙනවා. රෑම් ගානට එහෙම ගන්න තියෙනවා. ඉතින් මම ඒ නිසා මෙතනින් මේ හරක් මස් ඒක පීකුදු කෑල්ලක් එහෙම අරන් ගියා. ග්‍රෑම් 500ක් වගේ කෑල්ලක් තමයි ගත්තේ. 500කට පොඩ්ඩක් වැඩි වුණා. වැඩි කෑල්ලක් ගත්තේ. හොඳට ෆ්‍රෙෂ් එකට තිබුණා ඉතින්.
අරන් ගිහිල්ලා මේ ඉතින් බෑ වුණත් ඉතින් අර අදාළ දේවල් ඉතින් අපිට අදාළ කාලෙට කන්න කියනවනම් ඒවා අපේ සෞඛ්‍ය ගැනයි මේ දේවල් ගැන හිතලා ඉතින් ගන්නවා. තා මොකද වැඩ කරන්න තියෙනවා. තව ළමයි පොඩි. ඉතින් ඒ වගේ යාළගේ වැඩ කටයුතු තියෙනවා කරගන්න. අතේ පය හයිය තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ඒ ගැන හිතලා පොඩ්ඩක් බලමු අද හතලා මම ඔයාලට පෙන්නන්න. ඉතින් කොහොමද ඒක කරන්න කියලා හදාගන්න කියලා මම අතට හදලම නැහැ. මම ඊට කලින් හදලම නැහැ මේ හරක් මේක පීකුදු එක. ඉතින් ඒ නිසා මේ බලමු ඉතින් මම හදන විදිහ හරියට දන්නෙත් නැහැ. තව මම මේ බඩේනිකු එකක් ගත්තා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. දැන් මේ ගෙදර ඇවිල්ලා මේ එක පීකුදු එක සෝදලා කරලා මම කපලා නම් ආයේ සේදුවේ නැහැ. හොඳට සේදුවා මම. මුලින් කෑල්ල සෝදලා මේ තමා අර මේ ලේ ගැටි ඉතින් අර කපලා සෝදා තියනවනේ. ඉතින් එතකොටත් වැඩක් නැහැනේ. තව නෝමල් කෑලි දෙකකුත් තිබ්බා. මේ කිලෝ එකක් ගත්තා මම මස් කිලෝ එකයි මේ මස් 500යි මේ පීකුත් 500කුයි. ඉතින් ඒකෙන් අරගෙන තමා මේ අරෙනුත් නිකම් මම කෑලි දෙකක් දාගත්තා. ඉතින් මේ අපේ දෝණි එහෙම මේ කයිද නැද්ද දන්නේ නැහැ. ඉතින් ඕකටත් මම මේ ටික හදනවා. මේ එයාලා එහෙම වැඩි කැමැත්තක් නැහැ. ඉතින් එයාලා නෙමෙයි මම කැමතිත් නැහැ උනාට බලමු. ඉතින් මේක මේ එයාලා කිව්වේ ඉතින් සතියකට සැරයක්වත් ඒකෙන් කාලා කන්න කියලා තමයි. මේ සාමාන්‍යයෙන් ඔය ලෙඩ අසනීපයට එහෙම ඉතින් දෙනවා. ඉතින් ඒක මම මේව කරලා දැන් මේක මම මේක පොඩ්ඩක් සීසන් කරගන්න ඕනේ. මට ඕන ළමයි මේකෙත් අර කිරි රස තියෙනවද දන්නේ නැහැ. මට ඒක හරි යවා ගන්න තමයි ඕනේ. ඉතින් ලුණු කුඩු ටිකක් දැම්මා. මේ දාලා ඊළඟට මිරිස් කුඩු ටිකකුත් දැම්මා. දැන් මම මේ සීසන් එක කරන්න හදන්නේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් ටිකක් දැම්මා. මොකද මට දැන් ඕනේ ටිකක් වෙලා දැන් මේක තියලා මේ සීසන් මේ අර ඒ තුන පහ කුට් ටිකක් දෙම මස්කරි පවුඩර් ටිකක් මේ අර ඒ ගතිය යවා ගන්න තමයි මට ඕනේ. අර කෑලි වෙදි මම ඇත්තට මේක කාලම නෑ. මේ පීකුදු එක මස් එක නම් මම හිතේ එකපාරක් දෙහි එහෙම කාලා තිනවා. දැන් මේක නම් මම දෙහි ඉෂ ටිකකුත් දා ගන්නවා කෑලි දෙකකින් දෙකක් විතර දාලා මම හිතේ එකපාරක් වගේ කාලා තියෙනවා මාස් එක නම් මේ බීෆ් එකේ. ඒ වුණාට මේ පීකුදු එක කාලා නැහැ. ඉතින් මේක ටිකක් මේ මම මේ අතේ බෙහෙත් එක බැඳලා තියෙන ළමයි මගේ ඇඟිලියේ හිරි වැටෙන ගතිය ඒක තියෙනවා. ඉතින් ඒක දැන් නම් ටිකක් ගොඩක් අඩුයි. අර මේ සිංහල බෙහෙත් කරන නිසා ඔපරේෂන් කරන්න කිව්වත් ඉතින් මං හරි බයයි ඔපරේෂන් එකට. බෙහෙත් දෙන්නකෝ මං ඒක කරෙත් නෑ. ඉතින් අර සිංහල බෙහෙත් කරන එක පොඩ්ඩක් කරලා බලනවා. ඉතින් කෝකටත් කපල කොටලා මේව කරනවට වඩා මේ එහෙම මොනවා හරි දෙයක් කරලා බලන එක හොඳයිනේ. ඒ නිසා මේ දැන් කොහොමද සති දෙකක් විතර වෙනවා. ඇත්තටම මට හොඳ සාමාන්‍ය ගුණ තත්ත්වයක් තියෙනවා. කරදරත් නෑ සිංහල බෙහෙත් කරන්න මේ ඒ කරන තැන මේ තෙමන්න එපා. ඒ කන බොන දේවල් ඒ වෙයාලා එහෙම මේ කරන්න එපා කියන්නේ අපිට අවශ්‍ය දෙයක් කන්න බොන්න පුළුවන්. මේ තෙල් ගාතිත් එහෙම තෙමන්න වැඩ කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. ආ කියන්නේ වැඩ කරන්න යතින් මේ ඊට අමතරව අපි තියගේ ඒ දේවල් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ පෝෂණය පැත්තේ ඒවා ඉතින් මේ දැන් ඉතින් 42ක් කියන්නේ ඉතින් ඇත්තටම දැන් වයසයිනේ. ඇසට යන කාලෙනේ ඉතින් අපි අර ඒ අතින් මේ පොඩ්ඩක් මේ පෝෂණය අතින් ඉස්සරහින් ඉන්න ඕනේ කියන එක. ඒ තත්ත්වයේ රිපෝට්ස් වල තිබ්බරලේ අඩු තත්ත්වයේ ඉතින් ඔක්කොම එක ඉඳ ඉතින් බලමු පොඩ්ඩක් සතියකට සැරයක්වත් මේ වගේ දෙයක් එහෙම කාලා එහෙම මේ ඒ කියන්නේ අර විටමින්ස් වර්ග ඒ වගේ දේවල් එහෙම ගන්න නැතුව දැන් ස්වාභාවික දෙයක් මේක. ඒකවත් මේවා කරලා බලන්න කියලා තමයි ඉතින් මම හිතුවේ. මම දැන් ඒක සීසන් කරලා පැත්තකින් තියලා මේ ලුණු ටිකයි ඔය ඒ අඩු පාට ටික කපා ගන්නවා. ඒසි නෑ ඉතින් ළමයි වැඩ කරන්න ගියහමත් ඉතින් අර එක මතින් ඉතින් හුරුවත් එක මතින් ගොඩ කාල් පාවිච්චි වෙනකොට ඉතින් මොන හරි ඉතින් ප්‍රශ්න එනවා. ඉතින් අපිට එන්න ඉතින් අර වාහනවල එන්ජින් වගේ ඉතින් මේවත් අපි මේ අපි අර සාත්තුවක් මුකුත් නැහැ. ඉතින් වැඩම මිසක් මේ සාත්තුවක් එහෙම කෙරෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ඉතින් මේ වගේ දේවල් වලට මොන දෙන්න වෙනවා. ඉතින් මේ හිතලා තමයි මම ඉතින් මේව කරලා මේ මෙහෙම කමන්නේ අපි කමු. කාලා බලමු කොහෙම කියලා හිත හදාගෙන ඉතින් ඔය ටික දෙක ගෙනල්ලා හදන්නේ. මේ
නැත්නම් ඉතින් මම ඇත්තටම මෙහෙම කාලම නැහැ. වක් මස් පීකුද කියන එක කාලම නැහැ ඉතින්. මම අද මේක ප්‍රෙෂර් කුකර් එකේ හදන්න ළමයි අර එතකොට පහසු ඉක්මනට හදා ගන්න පුළුවන්. මොකද මම මේ ෂොප් එකේ ඉඳගෙන කරන්නෙත් මේක. මේ දැන් මොහොම ගෙදර යන්න බෑ. මම එහෙම මේ අපි ගිහිල්ලා ආවේ ෂොප් එකට. ඉතින් ෂොප් එකේ ඉඳගෙන මේ කරලා දැන් මම ওই තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට ඉඟුරු සුදු ලුණු ඒවා ටිකක් මේ රම්පේ කරපිංච ඒවා ටික දා ගන්නවා. වාදනේ උසයි. මම ෆෝන් එක තියලා තියෙන තැන පොඩ්ඩක් පහත් ඒකයි මේ ඔයාලට ඉතින් තේරෙනවනේ තෙල් ටිකක් රත් වුණා. රත් වෙච්ච තෙල් ටිකට මේ අර ඉඟුරු සුදු ලුණු ඒ පේස්ට් එකෙන් රතු ලුණු ඒවා කපාගත්ත දේවල් මේ දාලා පොඩ්ඩක් මේ ඔය කරපිංච ටික ඒව දැන් බේලික් කොලේකුත් තිබ්බ මම ඒකක් දැම්මා. මොකද දැන් මට ඕනේ අර රස එයිද එහෙම දන්නේ නැහැනේ මේ මම සැකෙන් තමයි ඔක මේ උයන්නේ. මේ ටික අර ඒක නැති කරගන්න තමයි ඕනේ. මොකද මට නිකන් අන්ත මතකයක් තියෙනවා හරක් මස් එක්ක කෑවහම මේ අන්තිමටම නිකන් කිරි රසක් වගේ එකක් එනවා. මම අපිට ඒක එච්චර හරි සෙට් වෙන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. අපි ළමයි කන්නේත් නැහැ ඉතින් ඒ නිසා. කොච්චර වුණත් අර 아무තු මේකක් එනවා ඒකෙන් අර ඒ නිසා ඉතින් එහෙම ඒකට අපි පිළියක් නැහැ ඇත්තටම. ඉතින් මේ අසනීපයට අවශ්‍ය නිසාත් ඒ දේවල් ඉතින් මේ විදියට තව ඉස්සරහට මේවා හොඳට අතපය තියෙන්න ඕන නිසාත් ඉතින් මේ එහෙම හිතලා මම ඉතින් ඔය කණ්ඩේ හිතුවට මේක ඉතින් මම කැමති දෙයක් නෙමෙයි. ඉතින් අර හදන හැටිත් පෙන්නන්නේ මම දන්නේ මේ හදන හැටි හරියද කියලා. මම ඉතින් අර සාමාන්‍ය මාස් එහෙම හදන විදියට එහෙම තමයි හදන්නේ. මේ අතන කරි කුඩු තියෙනවා, ගම්මිරිස් කුඩු තියෙනවා, ලුණු කුඩු තියෙනවා. මස් වලටත් මම ඒක සීසන් කරලා දැම්මා. ඒ වුණාට මම මේ තෙලටත් තව ටිකක් දාගන්නවා. මේ මස් කරි පවුඩර් ටිකක් මිරිස් කුඩු පොඩ්ඩක් දාගන්න පාට එන්න ලස්සනට. ඉතින් ওই ටික දාගන්නවා. ඔහොම ඉතින් මේ හදලා ඉතින් මම අද ඔයාලට බැලුවේ ඔයාලත් එක්කත් මේ වීඩියෝ එක බෙදා ගන්න කියලා එහෙම මේ හදලා ඉතින් ඔයාලටත් එහෙම අසනීප එහෙම තියෙනවා ඇති. අර ඉතින් මෙහෙමනේ අර සාමාන්‍යයෙන් ඔය මම අහලා තියෙන ඔය පිළිකා රෝහල් වල වුණත් ඔය හරක් පස් ඉතින් ඒක එයාලට දෙනවා. ඉතින් ලේ වලන්න මොනවා හරි ඉතින් ඒකේ හොඳ ඒ දෙයක් තියෙන නිසානේ ඉතින් කියන්නේ ડોක්ටර් ඉතින් ඒක නිසා වෙන්නේ නැති මටත් කියන්නේ නැත්තේ කියන එක හිතට අරගෙන ඉතින් මේ එහෙම හිතාගෙන තමයි මම මේක හදන්නේ. මේ ඔය දැන් තියෙන තත්ත්වය මම ඉතින් අර මස් ටිකත් ඔහොම මේ දැම්මා. දාලා පොඩ්ඩක් මේ කලවම් කරලා ඒ වතුර පොඩ්ඩක් වෙන දාගත්තා. මොකද නැත්තම් මේ වතුර උනන එකක් නැහැ කියලා මට හිතුණා. මොකද අර අයිස් වල තිබ්බ මස් නෙමෙයිනේ. ඒ නිසා මේකේ වතුර උනන එකක් නැහැ කියලා හිතුණා. ඇත්තටම වතුර ඒ වගේම මෙහෙම ලොකුවට ඉනුවෙත් නැහැ. ඒ නිසා මම වතුර පොඩ්ඩක් දාගත්තා. තක්කාලි ටිකකුත් දාගත්තා. තව තක්කාලි ටිකක් ඉතුරු කරගත්ත පස්සේදි බාන්න කිට්ටුව දාගන්න. ඇඹුලට සියඹල ඇටයකුත් දැම්මලමයි. ගොරක දාන්න ගියේ නැහැ. මොකද හයිවේද නැත්ද දන්නේ නැහැ. ගොරක දැම්මම සාමාන්‍යයෙන් හයි වෙනවනේ. ඒ නිසා මේ ඇඹුලට සියඹල ඇටයක් දාගත්තා. දැන් ඉතින් ඔය පොඩ්ඩක් ඔය ටිකක් වෙලා ගියාට පස්සේ මේ මස් එක ඉතින් මම ඉතින් පාටට නම් තියෙනවා. කළු කුඩු ටිකකුත් මම පස්සේදී මතක් කරලා දාගත්තා වගේ මට මතක. මුලින් මට දාන්න අමතක වුණා කළු කුඩු. මම දානවා මට මතක විදියට මම දානවා දැන් පස්සේදී කළු කුඩු ටිකක්. ඉතින් ඔහම තමයි ළමයි දැන් ওই මස් එක ඉතින් දැන් මම ලිප් ඔෆ් කරගන්නවා. ටිකක් එහෙම මම ගොඩක් මුලදීම වහලා මෙව්වේ. ඊට පස්සේ ඉතින් ওই මස් එක ඇරලා මේ ওই ටික ගතියට පොඩ්ඩක් ආවම හොද්ද ගොඩක් තියන්නේ නැහැ. ඔන්න ඔය ප්‍රමාණය මස් එක ඉතින් ලිප් ඔෆ් කරගත්තා මම. ඉතින් ඔහම තමයි. එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ